මම මේ යාපනයට ඇවිල්ලා ඉන්නේ ඕගලන්ට විස්තර ටිකක් ගන්න. මම ඇවිල්ලා අටාමි නිවුස් ෆස්ට් එකෙන්. ඕගලන්ට පේනවා මෙතන මේ යුද්ධයට ලක් වෙච්ච මහා පාළු නිවුසක් තියෙනවා. මේ යුද්ධයේ භයංකරත්වය කුරිරු බව අපිට මේකෙන් අත්දකින්න පුළුවන්. දැන් සාමය ලැබිලා තිබුණට මේ ලංකාව දැන් අවුරුදු 3-4කට කලින් මහා ව්‍යසනයකට ගොදුරු වෙලා තිබුණා. මේ ව්‍යසනය මේ නගරේ ජීවත් වෙච්ච ගොඩාක් අය මුහුණ දුන්න ව්‍යසනය. බලන්න මේ තියෙන්නේ වෙඩි වැදිච්ච තැන. මේ ලොකුවට තියෙන්නේ මෝටාර් එකක් වැදිච්ච තැන. මේ මුළු නිවාසයම සම්පූර්ණයෙන්ම යුද්ධයෙන් විනාශ කරලා. එන්න අපි බලමු කවුද ඇතුලේ ඉන්නේ. පොඩි ආරංචියක් ලැබුණා. මේක ප්‍රභාකරන් හිටපු ගෙදර කියලා. අපි දැන් බලන්න යනවා ඇතුලේ කවුද ඉන්නේ කියලා. මොකද මේ? සමාවෙන්න මේ අප්පා මේ ඉන්න දෙන්නේ නැත්තේ. මම ඇවිල්ලා මේ කොළඹින් ඇවිල්ලා ඉන්නේ. මම අටාමි නිවුස් ෆස්ට් ආයතනයෙන් ඇවිල්ලා ඉන්නේ. මට පොඩ්ඩක් දැනගන්න අවශ්‍යයි මේ මහත්මයාගේ නම මොකක්ද කියලා. මගේ නම තංගවේලු අයියා. තංගවේලු මහත්තයා මේ මහත්තයා මොනවද හිතන්නේ මේ යාපනයේ මේ දැන් තියෙන සාමය පිළිබඳව මහත්තයා මොනවද? කිසිම සාමයක් නෑ මහත්තයා. මේ යුද්ධ ඉවරුණාට බාණ්ඩ මහත්තයා නිදහසේ කරන්න තියෙනවත් කරගන්න දෙන්නේ නෑ. ඒක තමයි. හැබැයි මහත්තයා එහෙම අපි මේ බාධා කරාට සමා වෙන්න ඕනේ. අපිට මේ යාපනයේ නගරය ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්.
යාපනයේ හරි හොඳයි මහත්තයා ඒ වුණාට පිටින් එන අයියලා තමයි ඔක්කොම සුද්ධ බුද්ධ. මම පිළිගන්නවා ඒක. ඒක තමයි දැන් ඔය මහත්තුරු අපිට විවිධ අදහස් දක්වනවා නම් අපිට පුළුවන් මේක මාධ්‍ය හරහා දැනුවත් කරලා මේ අටාමී නිවුස් ෆස්ට් ආයතනයෙන් මේ නෑ මේ එතන තිබුණේ. හොඳයි. මහත්තයාට කියන්න පුළුවන්ද මේ යාපනයේ නගරයේ විශේෂ තැන් මොනවද තියෙන්නේ? විශේෂ තැන් මෙතනම නෑ මේ වගේ විශේෂ තැනකට අපි ආවත් අපිට ප්‍රශ්න තමයි. විශේෂ තැන් අත්තට නෑ මෙතනම. මේ තියෙන්නේ මොටාර් පේනවා මහත්තයා අපිට කරලා තියෙන අපරාධේ. මේ ඇවිල්ලා මෝටාර් පාරවල්. ඔක්කොම පොඩියට පටන් ගත්තට ලොකුවට වැදෙනවා. පස්සේ ලොකුවට ගන්න. පස්සට ලොකු ඒවා තමයි එන්නේ පේනවා හිල. දැන් පේනව නේද මේ ජනතාව මොනතරම් ප්‍රශ්න ගොඩකද ඉඳලා තියෙන්නේ කියලා. එන දුකකින් නේ. සෑහෙන කාර්යකින් මහත්තයා මේ පැත්තේ. දැන් මේ තංගවේල මහත්තයා කොහොමද සිංහල ඉගෙන ගත්තේ හොඳට කතා කරන්නේ? ප්‍රශ්න වලට බෝ උත්තර තමයි දීලා. ප්‍රශ්න වලට උත්තර දෙන්න සිංහල ඉගෙන ගන්න පුළුවන් වුණා. ඉතින් ඒකත් යුද්ධයේ අනිසි ප්‍රතිඵලයක් නෙමෙයි නිසි ප්‍රතිඵලයක් නේද? නෑනේ මහත්තයා ඒකෙන් පාඩු මිසක් වාසි නෑනේ. ඒ කොහොමද පාඩු සිද්ධ වෙන්නේ? ඊටස්සේ ශරීරය කුත්තියවත් කරගන්න බෑනේ මහත්තයා. සිංහල දන්නේ නැත්නම් පස්සේ යන්න කිව්වා ඉවරයි. සිංහල දන්නේ නැද්ද දැන් මහත්තයාට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ප්‍රශ්නයක් මහත්තයා නිදාන සරුව. සරුවේකෙත් ගෑවිත් දන්නේ හොඳයි. තංගවේල මහත්තයා ඉතින් සමා වෙන්න මේ ශරීර කෘත්‍යයක් කරන වෙලාවේ කලබල කරාට අපි නිවුස් ෆෙස්ට් ආයතනයේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් අපි ගිහිල්ලා එන්න. ලොකු දෙයක් මහත්තයා.